අනේ මට සමාව වෙන්න. මේක මට ඔයාලට කලින් කියන්න තිබුණා. I'm sorry. Please. මාව තේරුම් ගන්න. මට මේ ගැන කියන්න හයියක් තිබුණේ නැහැ. ඔයාව නැති වෙයි කියලා බය හිතුණා. ඒකට කමක් නැහැ. ඔය අඬන එක නවත්ත ගන්නකෝ. මේ මොමන්ට් එක විනාශ වෙනවනේ. ඇයි? ඔය හිතුවේ මම බණේ කියලාද? අය මට හැම දෙයක්ම කියන්න. මං හොඳ සවන් දෙන්නේ. මන් නරක ගෑණියෙක් නෙවෙයි නිර්වාන්. මගේ පළවෙනි ආදර කතාවේදී මං රැවටුණා. විශ්වාස කළා වැඩි වුණා. ඇයි? පොඩි කෙල්ල බූට් එකක් තියන්න පපුවේ හිලක් කියනවා වගේ මාත් ඒ රිද්ම් එකෙන් බොරු ගොතනවා කියලා හිතනවද? අපෝ නෑ. විශ්වාස කරාම මිනිස්සු රැවටෙනවා තමයි. ඒත් මේ අවස්ථාවේදී මං ඔයාව විශ්වාස කරනවා. මොකද අද අපි නීතියනුයි ආත්මයනුයි එකට බැඳුණා. අද ඉඳන් ඔයා එක්ක තමයි මට මුළු ජීවිත කාලෙම එකට ඉන්න වෙන්නේ. ඉතින් විශ්වාස කරන්න වෙනවා. ඒත් මට තාම දැනෙන්නේ ඔයා මාව නරක ගෑණියෙක් ගන්න දාලා කතා කරනවා වගේ. මං දන්නවා. ඔයාගේ හිත ගොඩක් බිඳුණා කියලා. ඒකට මට සමාව වෙන්න. මට හිතා ගන්න බෑ. කොහොමද ඒක හරි ගස්සන්නේ කියලා. බිඳුණු හිත හරි ගස්සන්න බෑ චතු. වාසනාවට මගේ හිත බිඳුන්නේ නෑ. මේ ලෝකේ හොඳ නරක කියලා වර්ග දෙකක් නෑ. ඒ දෙක මිශ්‍ර වුණ එක පාටක් තියෙනවා. මිනිස්සු වෙනස් වෙනවා. උන්ට ජීවිතේ හම්බෙන එක එක රසයන් එක්ක උන් පාට මාරු කරනවා. ඔයාගේ තර්ක එක්ක බැලුවම මාත් නරක මිනිස්සෙක්. මේ මගේ පළවෙනි අවස්ථාව නෙවෙයි. ඒ කතාවේ තේරුම මොකද්ද? තේරුම මාත් කලින් සෙක්ස් කරලා තියෙනවා. ඒවා අතීත කතා. මං අතීත කතාවල හිර වෙන જાතිය මිනිස්සෙක් නෙවෙයි. අද ඉඳන් අලුත් බැඳීමක් එක්ක අලුත් ගමනක්. ඉස්සරහටයි අපි අවංක වෙන්න ඕන. ඔයා මං වගේ කියලා කී දෙනෙක් රැවටුවද? අපෝ නෑ. කෙනෙක්ව රවට්ටන්න තරම් මගේ හිත හයිය නෑ. ඒත් හෝමෝන ශ්‍රාවය කරන මගේ මොලේ මගේ යටිකය හිරිවට්ටන විදිහට යම් ආකාරයකින් මටත් ඒ අවශ්‍යතාව ඉටු කරගන්න ක්‍රමයක් හොයාගන්න සිද්ධ වුණා. ඔයා ඔය තාලෙට පදගලපලා කියන්න හදන්නේ සල්ලි වලට ඔයා ඔව් හිතේ මොකද දැන් ඔයාගේ හිත බිඳුනද? ඒ වගේ අය ගාවට මම ගියපු එක ගැන පිළිකුලෙන්ද? ඒකත් ඉතින් තව රස්සාවක්. තව මිනිස්සෙක්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ ජීවිතය විකුණනවා. හරියට බැලුවොත් අනිත් රස්සාත් ඒ වගේ තමයි. ගොඩක් ඒ වගේ අය අසරණ වුණු ගෑනු රස්සාව මොකක් වුණත් ගරු කරන්න ඕනේ. බලන් ගියාම පිරිමේටත් රසවත් අතීත කතා තියෙනවා. හෙත් මට සතුටුයි. ඔයා මාත් එක්ක අවංකව කතා කළාට. තරහ ගත්තේ නැති එකට. කලින් මොන දේ වුණත් අද ඉඳන් අපි ආදරෙන් ජීවත් වෙමු. අතීත කතා අල්ලන් දඟලන්න මම ගොබ්බ සම්ප්‍රදායික මානසිකත්වයක් තියෙන කොල්ලෙක් නෙවෙයි චතු. පිරිසුදු ගෑනු හොයන ගොඩක් පිරිමින්ට අතීතේ වුණ රස කතා හරියට තියෙනවා. ඒ තුන් හැමෝම ඉස්සරහා බෝධිසත්වටක් දෙනවා. මට එහෙම බොරු කතා කියන්න ඕනේ නැහැ. මම ඉස්සර හොඳට එන්ජොයි කරා. ඒ තාත හිඳන් දියුරුමක් එක්ක පටන් ගත්ත ගමනක් යන්න වාගේ අත් අල්ලගත්තා. ඒක මට අමතක වෙන්නේ නැහැ. මට ඔයාව විශ්වාසයි. මොකටද අපි තවත් මේ මොමන්ට් එක විනාශ කරගන්නේ? ඒක තමයි මාත් හිතුවේ. සීතල පිළිගැට හදවත පාමුල රැඳුණු කතාවක මතකයට හිරුණ පොඩි හීන කතන්දර පුරවන පොළද කතාවක පසුවද නක්මුණ හිතවතය ඇයිනුම තනිවතවම මෙහිමිදිරිය කඳුළු කතාවකට ඔරුම වුණ සීත තනිවතර මං වුණේ. ඒක නෙවෙයි. හෙට අපි අම්මට මොකද කියන්නේ? සුදු පාට රෙද්දයා දකීනේ. අපි කලින් සෙක්ස් කරා කියලා කියමු. ආ? බැරිද? අපි කොහොමත් බඳින්න හිටියේ. බඳින්න කලින් මලමිනී වගේ ආදරය කරපු කපල් එකක් නොවුන එක ගැන අම්මා සතුටු වෙයි. ඔයා නම් මහා ජීවිතේ පිරිසිදු
ආකාශ පොළවක ප්‍රාණවත්තුණු මරුණු ආත්මය ආදසිර කුටියක ජීවිත විඳින තරුණ හීන පරණ මතක අතර පතර හොයන අඬන කාමරැල්ල එක දවසක් ගැන නවත්තපන් හිත තනිව හිතන උඹට උරුම සුදුසුම තැන හිටපන් හිත වෙහෙස නොකර තාම හිත බිඳලද? ඔය අම්මනේ කිව්වේ බිඳුණු හිත හදන්න බෑ කියලා. සමහර වෙලාවට ආදරණීය වැළඳ ගැනීමකට පුළුවන් ඒ හිත හරිගස්සන්න. පොරුකාරයා මගේ හිත බිඳුන් නෑ නිර්වාන්. මට හරි සතුටුයි හොඳ සමන් දෙන්නේ කම්බුණු එක ගැන. දැන් මට කතා කරන්න බය නෑ. ප්‍රශ්න හිත හිර කරන් තනියෙන් විඳවන්න ඕනෙත් නෑ. මගේ හැම ප්‍රශ්නයක්ම ඔයාට කියන්න පුළුවන්. ඔයා එක්ක බෙදා ගන්නත් පුළුවන්. ළඟ පොඩි වේගිය පැරුණු හැරුණු හිරවුණු ප්‍රාණය රාත්‍රියේ වැළපෙන හිනක කළුවර අහසක තනිවුණු තරුවක උඹ පලයන් තව හිතපන් ගරු චරිතය හලපන් ඇතුළෙන් ඇහෙන හඬට ගරු කරපන් තැනතිපන් මැරෙනකන් ජීවත් වෙන්නේ උඹේ තීරණ එක්ක එකට ඒක හන්දා හිතපන් හරියට සින්න වෙයි උඹ දවසක